ඔයා මේ දකින්නේ සැබෑ මල්වැඩි සංදර්ශනයක් නෙවෙයි. මේ තමයි ලෝකයේ සාර්ථකම මිසයිල නාශක පද්ධතිය ලෙස සැලකෙන අයන් ඩෝමගේ ක්‍රියාකාරීත්වය. ඊරානය සහ ඇමරිකාව අතර ගැටුමකදී මෙවැනි පද්ධති ඉතාමත් තීරණාත්මකයි. හැබැයි මේක වැඩ කරන්නේ අපි හිතනවාට වඩා හරිම අමුතු විදිහකට. සතුරන් එල්ල කරන සෑම මිසයිලයකටම මේක ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නෑ. රේඩාර් මගින් තප්පරයකින් ගණනය කරනවා ඒ මිසයිලය වැටෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයකටද නැත්නම් හිස් භූමියකටද කියලා. වැදගත්ම දේ තමයි අයන් ඩෝම් එකෙන් විදින මිසයිලය සතුරු මිසයිලය ඍජුවම වදින්නේ නැහැ. ඒ වෙනුවට සතුරු මිසයිලය අසලදී මේක පුපුරා ගොස් කුඩා යකඩ කැබලි දහස් ගණනක් විදිනවා. ඒ හරහා සතුරු මිසයිලය අහසෙදීම විනාශ කරනවා. ඊරානය සතු දැවන්ත මිසයිල බලෑණිය හමුවේ ඇමරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් මේ තාක්ෂණය දැඩිව භාවිතා කරනවා. මෙවැනි ආරක්ෂක පද්ධති අසාර්ථක වුණොත් මුළු ලෝකයේම තෙල් සහ රන් මිල තීරණය කළ නොහැකි ලෙස උඩු යටිකුරු වේවි. මේ අදෘශ්‍යමාන යකඩ පලිහට පුළුවන්ද ලෝක යුද්ධයක් නවත්තන්න? ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මෙවැනි රහස් යුද තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න ගමන්. දස දෙස සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.